Hello, I am Himashi. Welcome back to my YouTube channel. අද 2025 අප්‍රේල් 4 වෙනිදා. කැම්පස් එකේ ෆස්ට් ඉයර් එකේ අවසාන හරිය වන්ඩේ හොස්ටල් එකේ ඉන්න අන්තිම දවස් ටික තමයි මේ. ඉතින් අපි තීරණය කරා මේ අවසාන දවස වෙනස්ම විදිහකට අපි කොහොමද සෙලිබ්‍රේට් කරන්න කියලා. ඉතින් අපි අපේ දවස කොටස් 3කට වෙන් කරගත්තා. පළවෙනි එක ෆුඩ් ටයිම්, දෙවෙනි එක ෆන් ටයිම්, තුන්වෙනි එක ගිෆ්ට් ටයිම්. මම නම් මේකේ ආසම කොටස ගිෆ්ට් ටයිම් එක. රූම් එකේ 6 දෙනාට අද තෑගි දෙනවා. තමන් දෙන්නේ මොන වගේ තෑග්ගක්ද කියලා ඩිසයින් කරන එක ඒ කෙනා මත තීරණය වෙනවා. ඇත්තටම මොරම ලස්සන මතකයක් මෙතන තියෙන, අනිවාර්යෙන් ස්කිප් නොකර බලන්න වීඩියෝ එක. ඒ ගිෆ්ට් නම් ජීවිතේට අමතක වෙන්නේ නැහැ. පළවෙනි ගිෆ්ට් එක දෙන්න යන්නේ හෂාරා. මෙයා මාත් ලේ යාළුවා. තමන් තමන්ගේ ගිෆ්ට් එක ගැන හඳුන්වා දීමක් කරලා අපිට මෙයා ගිෆ්ට් එක දෙන්න. මොකක්ද කියලා කියන්න බා. එතකොට අනිත් එක නම් ඇත්තටම මගේ අදහස් ටිකක් එකතු කරලා හදමු එකක්. හා ලොකු තෑගි දෙන්න ඔබ සල්ලි නෑ මට. ඒකින්ද පොඩි තෑගියක් දෙනවා. ඒක නිසා දැන් හැමෝම කෝල් එකට එන්න තෑගි ගන්න. හැමෝම තාත්තේ. අනිත් වට සරිට ඕනේ. චෙනුගේ එක ඊළඟට. ඊළඟ එක කවිගේ. එක අපි මధు මලගේ හදාගෙන මේ ෆොටෝ එකේ තියෙන්නේ ගිෆ්ට් එක. ඒක මාර කියුට්. පොඩි එකක් හරිද? ඒක අපිට විශේෂයෙන්ම ගෑල් ළමයිට ගොඩක් අත්‍යවශ්‍ය වෙන දෙයක්. එතකොට ඒක සාමාන්‍ය අපි හැමෝලකම තියෙනවා. හරි බලමු ඇස් පියාගන්න. හැමෝම ඇස් පියාගන්න, හොරෙන් බලන්න බෑ. හරිද? පියාගන්න දිචෙනු. හොරෙන් බලන්න ඉන්නේ. ඒක නම් හැමේ හන්සිට. හන්ස් තමයි. අල්ලලා තියාගන්න. next හෂාරා. බලන්න එපා. ඊළඟට චෙනුගේ. අල්ලලා තියාගන්න. හොරෙන් බලන්න ඔට්ටු නෑ එකෙක්වත් ඈ. ඊට පස්සේ කවිගේ. thank you. ඔයාලා කියන අහු වෙන්න. ඊළඟට මధුවලගේ. හැමෝම කවිය කියන්න ඕනේ ඈ තියෙනවා. හරි බලන්න. thank you. ඔන්න ඔබ තමයි මම දීපු ගිෆ්ට් එක. ඇත්තටම හැමෝම ගොඩක් සතුටු වෙනවා. මේ ගිෆ්ට් එක දෙන්නේ හන්සි. ගොඩක් හන්සි මහන්සි වෙලා තිබුණා මේ ගිෆ්ට් එක හදන්න. හන්සි අවසාන වෙනකම් මේ ගිෆ්ට් එක අපිට හොරෙන් හැංගිලා තමයි හැදුවේ. ඇත්තටම ලස්සනයි. හරි, මේ ගිෆ්ට් එක දෙන්න යන්නේ චෙනු. ඒක තමයි ගොඩක් ලොකු දෙයක් නෙවෙයි. හන්සි ඔය ලොකු එකක් කරන්න මට ලාමති වුණා. මෙමයි. ඒ කියන්නේ අපි හැමෝම ඉන්න එකක්. ඔයාලට ඒක මතක හිටිනවා. ඔරියන්ටේෂන් කාලේ ඉඳලා ගන්න ෆොටෝ එකක් තමයි. ඔයාලා හිතන්නවත් දෙයක් වෙන්නේ නැති. මේ තියෙන්නේ චෙනුගේ ගිෆ්ට් එක. ඇත්තටම මමත් මේ බලද්දි මම හිතපු ගිෆ්ට් එකම චෙනු අපිට දුන්නා. thank you. හරි, දැන් මේ ගිෆ්ට් එක දෙන්න යන මధు අපිට. ඇත්තටම ඔයාලා වගේ නෑ මොලේට වැඩි වටිනා දෙයක් හලෝ. මට ඒක දරා මම මේ වගේ ප්‍රසන්ට් එකක් දෙන්න හිතුවා. මේ ඔයාලගේ ඒ ගතිය මේ මට දරා ගන්න බැරි නිසා. නෑ ඔයාලට මේ ගිෆ්ට් ඉතින් කඩන්න මේ අමාරු නිසා මම පැක් කරෙත් නෑ. මගේ හැම නම් වශයෙන් මේව කරේ නෑ හින්දා ඉන්න පිළිවෙලට දෙනවා. සෙල්ලම අපේ මිම්මලට අරින්න එපා. ඇත්තටම මధు කියන්නේ වෙනස්ම විදියට හිතන කෙනෙක්. මේ අපේ කැම්පස් එකේ අපේ රූම් එකේ වැඩිම පණා ගන්නක් ඇති කරගත්ත මේ ළමයා. ඉතින් මේ ළමයා මේ වගේ ගිෆ්ට් එකක් අපිට දෙනවා කියන්නේ ඒක සාමාන්‍ය දෙයක්.
darkness to light. Beat kicks pound like a heartbeat fight. Graffiti on the walls, paint the struggle and climb. Clock keeps spinning, but I'm on the Words like puzzle pieces fitting tight in the ඇත්තටම rhymes. මදු ගොඩක් වටින තෑග්ගක් thank you ඒකට. මේ gift එක දෙන්න යන්නේ අපේ මිත්තිනිය කවි. කවි කියන්නේ සාමාන්‍යයෙන් ක්‍රියේටිව් අදහස් තියෙන හිතුව සාමාන්‍යයෙන් මෙයා වෙනස්ම දෙයක් දෙයි කියලා. ඒ වගේම මතර මාරම ලස්සනයි මේ gift එක. handmade එකක්. thank you කවි ඔයාටත්. අපේ රූම් එකේ ළමයි ඉතින් ඔන්න ඔහොම තමයි අවසාන දවස වන්ඩේ හොස්ටල් එකේ සෙලිබ්‍රේට් කරේ. මේ gift එක දෙන්නේ චූටි බබාට. ඇත්තටම මාත් එක්ක ෆස්ට් ඉයර් එකේ මොරම විදිහට එකතු වෙලා වැඩ කරපු යාළුවෙක්. අපේ රූම් එකේ නෝනට අපේ රූම් එකේ වගේම අපිත් එක්ක එකට පිටපු යාළුවෙක්. ඇත්තටම ආටත් ගොඩාක් ආදරේ. චූටි බබා වගේම මගේ ජීවිතයට සමීප වුණ යාළුවෙක් තමයි දිල් කියන්නේ. එයා ඇත්තටම අද හොස්ටල් එකේ නෑ. මම ඒකත් එයාගේ යාළුවෙක්ව දීලා ආවා. ඉතින් ජීවිතේකට යාළුවෝ කියන්නේ ඇත්තටම ගොඩක් වටින දෙයක්. යාළුවෝ අතර හොඳ යාළුවෝ කියන්නේ ගොඩක්ම වටින දෙයක්. ඉතින් මේ හොස්ටල් ජීවිතේ සතුටු හිතුණු අවස්ථා, දුක හිතුණු අවස්ථා මේ හැම දෙයකදීම අපිත් එක්ක යාළුවෝ හිටියා. ඉතින් මං මෙහෙම කියන්නම්. මගේ ෆස්ට් ඉයර් ජීවිතේ ලස්සන කරාට උඹලා ඔක්කොටම මටත් වඩා හොඳට හරියන්න ඕනේ. අපේ ආගිය පාරේ කෙලවර නෑ පෙළමානේ දවසක පාවෙදෝ ආසේ අද අල්ලන්න ආස ගමනේ අපි පාවෙන ලෝකේ ඇවිදින චාරිකාවේ දවසක පාවේ ආගිය පාරේ කෙලවර නෑ පෙළමානේ දවසක පාවෙදෝ ආසේ අද අල්ලන්න ආස ගමනේ අපි පාවෙන ලෝකේ ඇවිදින චාරිකාවේ දවසක පාවෙදෝ ආසේ අද අල්ලන්න ආස ගමනේ අපි ආගිය පාරේ කෙලවර නෑ පෙළමානේ දවසක